have been thinking about you, girl, till my current flowers bloom. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ මේ vlog එක අපේ last year candy trip එක ගැන vlog එක අප්ලෝඩ් කරන්න කල් ගියා ඇත්තටම මට මේක edit කරගන්න බැරි වුණා. Finally the vlog is here. කලින් අවුරුදු දෙකේම අපි ගෝල් ගියපු නිසා මේ සැරේ අපි තීරණය කරා candy යන්න වෙනසකටත් එක්ක. අපි ආවේ උදේ 8:00ට කොටුවෙන් එන ට්‍රේන් එකේ. ඉතින් ඕගොල්ලෝ ට්‍රේන් ටිකට් බුක් කරද්දී සාමාන්‍යයෙන් කැන්ඩි ට්‍රේන් එක ඉක්මනට බුක් වෙනවා සීට්ස්. අපි බුක් කරද්දිත් 5 දෙනෙක්ගේ තමයි එක සැරේ දාන්න පුළුවන් ටිකට් බුක් කරන්න. ඉතින් දෙන්නෙක්වත් එකම වෙලාවේ බුකින් ඕපන් කරව ගමන් බුකින් දාන්න. නැත්තම් අපිට වගේ කෝච්චි පෙට්ටි දෙකක තමයි එන්න වෙන්නේ. අපේ කට්ටියක් 3rd class කට්ටියක් 2nd class තමයි ආවේ. කොහොම හරි අපි උදේ 11:22 වෙද්දී කැන්ඩි වලට ආවා. මේ ඉන්නේ මගේ ලස්සන යාළුවෝ ටික. භාගයක් ස්ටේෂන් එකේ බෑග්ස් ටිකත් එක තියලා තව භාගයක් එකම ටුක් එක කොහොම හරි නැගගෙන ආවා KCC එකට. මොකද අපිට ඕන කරන බඩු වගේක් අරගන්න තිබුණා. ඒ ටික අරගන්න. ආපු එකේ අපි පස් දෙනත් එක්ක KCC එක වටේ පොඩි රවුමක් දැම්මා. ඊට පස්සේ ඉතින් අපි ගියා කීල්ස් එකට අපිට ඕන බඩු ටික අරගන්න. අතනම අපිට ඕනේ පුංචි පුංචි කෑම ජාති ටිකක් අරගන්න. ඒක තමයි කරන්න තියෙන අමාරුම වැඩේ. මොකද මොනවාද තෝරන්නේ මොනවාද ගන්නෙ අපිට ගිහලා හදාගන්න ලේසි මොනවද ඒ වගේ දේවල් බලලා හිතලා තමයි. එතකොට අපිට බජට් එකක් තියෙනවා. මේ බජට් එකට හරියන්න මේ ඒ මොනවාද ගන්න කියන එක සිලෙක්ට් කරන්න තමයි තියෙන අමාරුම වැඩේ. මොනවා ගන්නත් ඉතින් අපිට අපේ සූට් එකේ අවසරය ඕනේ නැත්තම් නම් ඒක ගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි අපි බිල් කරගෙන ඊට පස්සේ අපිට ඕන තව දේවල් ටිකක් තිබ්බා. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ ගියේ දවල්ට කෑම ගන්න. මොකද අපි ගත්තු පැකේජ් එකට අපිට ලන්ච් එක ඉන්ක්ලූඩ් වුණේ අපි ගියපු දවසේ. කොහොම හරි අපි කෑම ටික හම්බ වෙනකන් එතනත් විනාඩි 15ක් විතර හිටියා. අපේ ස්ටේෂන් එකේ ඉන්න කට්ටිය සැරින් සැරේට කෝල් කරලා ඉවරද කියලා අහන ගමන් තමයි හිටියේ. ඒ නිසා අපි කෑම ටික අරගත්තු ගමන් කට්ටියත් ගියා. අපි බෙදුනේ ඒ 5 දෙනාට එතනින් කා එකක් දාගෙන ලොකේෂන් එකට යන්නකෝ අපේ බෑග්ස් උත් දාගෙන අපි 5 දෙනා මෙතනින් කා එකක් දාගෙන ලොකේෂන් එකට ගියා. අතරම පික්මි එකේ යද්දී මැප් එකේ පෙන්වන්නේ ළඟ පාරක්. ඒ පාරේ මේ ලොකේෂන් එකට යන්න බෑ. ඇත්තටම මේ මිනිස්සයා හොඳ නිසා හොඳයි. නැත්තම් ඇත්තටම මං හිතුවා අපව බස් වල යවයි කියලා. වාහන ගන්න ටිකක් අමාරුයි. හොඳ පාරක් තියෙනවායි හොටෙල් එකට යන්න. ඒනට අර මැප් එකේ පෙන්වුවේ ළඟ පාරක් නිසා අපි සෑහෙන ගේමක් දුන්නා එතනට යන්න. කොහොම හරි අපි තමයි එතෙන්ට මුලින්ම ගියේ. අර ගොල්ලෝ ඇවිල්ලා හිටියේ නෑ අපි යද්දි. ඊට පස්සේ අපි කෑම අනම්මනන් ටික සේරම අරගෙන ලොකේෂන් එකට ගිහලා විනාඩි 5කින් 10කින් වගේ පස්සේ ඒගොල්ලොත් ආවා. ඒගොල්ලෝ හරි පාරේ ඇවිල්ලා තිබුණා. පේනවනේ ඉතින් වටපිටාවේ හුළඟ ඈත ගඟක් තියෙනවා. මෙතන නම් හරිම කාම් ප්ලේස් එකක්. ඉතින් කැන්ඩි වල ඉඳලා කිලෝමීටර් 7-8ක් වගේ ඇතුලේ තියෙන්නේ හරගම කියන ඒරියා එකේ. අපි කිව්වොත් වගේ පික්මි ගෙනා. ඉතින් පික්මිකට දැන් 1000 ගාණක් වගේ තමයි එක කාහයකට ගියේ. මුලින්ම කියනෝනේ විලා එකේ රූම්ස් 3ක් තිබුණා. පල්ලෙහා එකයි උඩ රූම්ස් 2ක් තිබුණා. මේ තියෙන පූල් ඒරියා එක මාර ෂෝක්. ඊට පස්සේ මම තා වීඩියෝස් වලින් පෙන්නන්නම්. හොඳට සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා එළියේ පොඩි ග්‍රවුන්ඩ් එකක් වගේ. ඉතින් ඔය වගේ හරිම ලස්සන විලා එකක්. මම මේකේ ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් මම මේ vlog එක ඉස්සරහට තා පෙන්නන්නම්. විලා එක මොන වගේද කියලා. මේ තියෙන්නේ කිචන් එක. පුංචි කිචන් එකක් තියෙන්නේ. ඒකේ අපිට ඕන කරන ෆැසිලිටිස් හැමදේම තියෙනවා. කොහොම හරි අපේ ඉතුරු කට්ටිය ආවට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා.
ඊට පස්සේ ඉතින් ටික වෙලාවක් ඉඳලා අපි ලන්ච් ගත්තා. මොකද අපි කෑම කොහොමද අරගෙනමනේ ආවේ. ඊට පස්සේ ලන්ච් අරගෙන අපි ටිකක් වෙලා මෙන්න මෙතනට වෙලා chat එකක් දාගෙන හිටියා. මෙතන හුළඟ හෙවන හරිම ලස්සනයි. හරිම සනීපයි මෙතනට වෙලා ඉන්න එක. ඉතින් කටියත් එක මෙතනට වෙලා කයියක් දාගෙන හිටියා ටිකක් වෙලා. මේ ඉන්නේ මම මගේ අවුට්ෆිට් එක තමයි මම ඕගොල්ලන්ට මේ පෙන්වන්නේ. හැමදේටම කලින් මාව පෙන්වන්නත් එපා. හරි. මා බලලා අපේ යමු ඊට පස්සේ අපේ විලායක බලන්න. ඇතුළට ආපු ගමන් ස්ටෑර්කේස් එක තියෙනවා. දකුණු පැත්තේ තියෙනවා ලොබි එක. වම් පැත්තේ කිචන් එක තියෙනවා. මම ඒක ඔයගලන්ට කලින් පෙන්නුවා. මෙතනින් එළියට ආපු ගමන් pool area එක තියෙනවා. මේ තියෙන්නේ ground floor එකේ තියෙන double bedroom එක. ඉතින් මේ bedroom එකේ view එක තමයි මෙන්න මෙතන. අර මම ඔයගලට කිව්වා අපිට සෙල්ලම් කරන්න පුළුවන් කියලා අපි රෑ මෙතන සෙල්ලම් කරා. ඊළඟට යන් අපි ෆස්ට් ෆ්ලෝර් එකේ රූම්ස් එක බලන්න. ඉතින් මේ තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ එක රූම් එකක්. මේ රූම් එක ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකකුයි තිබුණා. ඉතින් අපි 5 දෙනෙක් යනකොට මේ රූම් එකේ නිදාගත්තා. මොකද අපි කවුරුත් පහළ රූම් එකේ නිදාගත්තේ නෑ. උඩ රූම්ස් දෙකේ 5 දෙනා නිදාගත්තේ. මේ තියෙන්නේ මේ රූම් එකේ attached bathroom එක. මේ තියෙන්නේ ඒ රූම් එකේ ඉඳලා බැල්කනි view එක. එතකොට ෆස්ට් ෆ්ලෝර් එකේ රූම්ස් දෙක මැද ටීවී ලොබි එකක් වගේ තිබුණා. ඇත්තම කියනවා ළමයි මම අනිත් රූම් එකේ ගත්තු වීඩියෝ එක දැන්නෙද්දි අතුරුදහන් වෙලා ගිහිල්ලා ඒක හොයාගන්න නැහැ. හරි කට් සින්දුවේ මුල් හිමි කර දැක්කොත් අනිවාර්යයෙන්ම නඩු දානවා. ඒ නිසා ඒක එතනින් ඉවරයි. කොහොම හරි නටල සින්දු කියලා දැන් මේ චේන්ජ් කරගෙන හදන්නේ pool එකට යන්න. මම තමයි මුලින්ම චේන්ජ් කරගත්තේ. ඉතින් අනිත් අය යනකම් විනාඩි 5ක් 10ක් හිටියා. ඊට පස්සේ ඒගොල්ලෝ ආවට පස්සේ අපි ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන ඊට පස්සේ pool එකට ගියා. පස්සේ ඉතින් හවස් වෙනකම්ම අපි කරේ pool එකට වෙලා නට හිටපු එක. අහස මේ පාට වෙනකම pool එකට වෙලා හිටියා අපි. ඊට පස්සේ කට්ටියත් එක්ක චේන්ජ් කරගෙන දැන් මේ මොනවා කරන්න හදනවා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ. මේ නටලා කරලා කරන්න හදන්නේ අතම පොඩි කාලේ කරා වගේ සෙල්ලම් කරන්න. ඉතින් අපි මාකෝ පෝලෝ කරා. ඇත්තටම අපි පැය 2-3ක් විතර සෙල්ලම් කරා. ඇත්තට මේක හරිම ෆන්. ඇත්තටම අපි යාළුවෝ ටික ඉස්කෝලේ කාලේ යාළුවෝ. ඒ කියන්නේ මෙතන 3 දෙනෙක් මගේ 7 වසරේ හොඳම යාළුවෝ. අනිත් කටිය මට ඕලෙවල් කාලේ ඉඳන් හම්බෙච්ච අය. එහෙම එකතු වෙච්ච කටියක් මෙතන ඉන්නේ. ඉතින් ඇත්තටම පොඩි කාලේ ඉඳන් අපි සෙල්ලම් කරා වගේ. ඒ විදිහට සෙල්ලම් කරපු එක ඇත්තටම ඒක මාරයි. ඉතින් මේ වගේ යාළුවෝ ටිකක් හම්බ වුණාට ඇත්තටම මම හරිම ග්‍රේට්ෆුල්. ඇත්තටම ඉස්කෝලේ කාලේ යාළුකම් දැන් අවුරුදු අපිට 25ක් මම මේක එඩිට් කරන අවුරුද්ද වෙද්දි ඉතින් තාමත් අපි එකට ඉන්නවා කියන්නේ ඇත්තට මේක සෑහෙන්න වටිනවා. ඉතින් මේ පළතුරු කපල කරලා දැන් මේ ලේස්ති වෙන්නේ රෑට පොඩි පාටි එකක් දාන්න. ඉතින් පාටි එක ගැන ඉතින් කියන්න දේවල් නෑ. ඒ නිසා අපි ආපහු හෙට උදේට හම්බෙමු. Cheers.
සුබෝදෑසනක් ළමයි. මේ සුබෝදෑසන කොට ඇත්තටම උදේ 9ට 10ට විතර මං හිතන්නේ මේ දැන් මේ කරන්නේ කට්ටිය කලින් දවසේ රෑ මෙතන ලොකු ඛේදවාචකයකට මුහුණ දීපු තුන් දෙනෙක් හිටියා. ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. පේනනේ තාමත් නිකන් පිස්සුවෙන් වගේ හැසිරෙනවා. ඔය ඇක්ට් කර දඟල කියන්නේ කරපු දේවල් වෙච්ච දේවල් බනිනවා ඕවා තමයි ඉතින්. ඊට පස්සේ ලේස්ති වෙලා අපි ගෙදර යන්න තමයි දැන් මේ හදන්නේ. හැබැයි අපි ගෙදර යන්න කලින් මාලිගාවට යනවා. මොකද අපේ ට්‍රේන් එක මං හිතන්නේ 2යි ගානකට වගේ තිබුණේ. මාලිගාවට ගියාට පස්සේ අපි මේ වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ vlog එක ළමයි දැන් හරියටම අවුරුද්දක් ගියා මට මේක එඩිට් කරන්න. ඉතින් මේ අපි ගිය අවුරුද්දේ ගියපු ට්‍රිප් එක. එහෙනම් මේ වගේ vlog එකකින් එනකන් හැමෝටම